ඉක්මනට මහලා ඉස්සරහට එවන්න. ඉක්මනට එවන්න ඕනේ. මේ හරියට නූල් කපලා නැහනේ. බලාගෙන කපන්න මේව කපන්න. ඊට පස්සේ බැනුම් අහන්න වෙයි. හරියට කපන්න හරියට චෙක් කරන්න. QC හරියට චෙක් කරන්න. මේ මොකද මේ? ටාගට් කවර් කරලා නැහනේ. ස්ලීව් 12ද පැයට මේවලා තියෙන ඉස්සරහට. කවුද ස්ලීව් මහන්නේ? සුමුදු. ස්ලීව් 12ද? බ්‍රේක් ඩවුන්. මේන්ටෙනන්ස් ඩිපාර්ට්මන්ට් එකට කතා කරේ නැද්ද? මොකද කරන්නේ? හැබැයි මේ අද නම් chance දෙන්නේ නැහැ. මහලා ටාගට් කවර් කරලාම යන්න ඕනේ. හරිද? තේරුණාද? අද ගෙදර යන්න දෙන්නේ නැහැ. පැයක් හරි ඉඳලා ටාගට් කවර් කරලා යන්න ඕනේ. මේක මහා විකාරයක් වුණානේ. ස්ලීව් කීයද ඒවලා තියෙන්නේ? 12යිනේ. QC බලන්න. බ්‍රේක් ඩවුන් කියනවා විනාඩි 45 බ්‍රේක් ඩවුන් කියනවා බොරුද මන් දන්නේ කියන්නේ. මේ හැම එක මාලා තියෙනවා හරිද? මේ හැම එක හරිද? මේ අඟලයි තියෙන අඟල් දෙකක් හැම එකම දින්න ඕනේනේ. අයියෝ දැන් ඔය ඔක්කොම ඩැමේජ් නේ ඉස්සරහට එන්නේ. ඔක්කොම ඩැමේජ් එන්නේ. මොකද්ද කරන්නේ? අද නම් කරන්න දෙයක් නැහැ. ටාගට් ඔක්කොම කවර් කරලා ඩැමේජ් ඔක්කොම හදලා යන්න ඕනේ ඈ. ස්ලීව් ගන්න දෙයක් නැහැ. හැම එක ඒන් වරද්දලා. ඊපස්සේ අපිට බැනුම් අහන්න ඕනේ. කරුණාකරලා එවන්න ඈ. නෑ අද නම් හරිද? අනේ මිස් පනේ මිස් ගන්න එපා. කරුණාකරලා මහල යන්න අද එච්චරයි. මොකද්ද මේ ඔක්කොම ඩැමේජ් නේ. ඉතින් ඕලොක්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න එපානේ. මේ හරියට නූල් කපලා නැහැ නූල් කපන අය. නූල්වත් හරියට කපන්න. ඔයාලට නම් chance දෙන්නේ කරුණාකරලා මහල එවන්න. තෝ කැල්ල ගන්න. මොකද්ද ළමයි මොකද්ද මේ කරන්නේ? සයිඩ් සිම් එකේ ඉඳන් M එක සීම් එක හැම එකම ඩැමේජ්. කොහොමද මේව හදන්නේ? දැන් ඕඩ එකම රිටර්න් ආපුවම බැනුම් අහන්නේ පඩි කැපුණාම ටාගට් කවර් කරොත් බෝනස් නැහැ මේ සැරේ ඈ. ඊට පස්සේ කියනවා කෑ ගහනවා අරකයි මේකයි කියලා. හරියට මහල එවුණා මොකද වෙන්නේ නැහනේ. ස්ලීව් එක ගහපුවම M එක ගන්න කෙනාට අතනින් එන්න ඕනේ. 12යි. මොනවද 12ක් කරේ? පැයට 12යි ස්ලීව්. කවුස ගන්න හදනවා මෙතන. chance නැහැ කරුණාකරලා මහල යන්න එච්චරයි. එච්චරයි.